අද දිනමා ඔබ හමුවට පැමිණියේ ඉතාමත් වටිනා අපේ ජීවිතය වෙනස් කළ හැකි මාතෘකාවක් පිළිබඳව අදහස් කීපයක් බෙදා ගන්නටයි. ඒ තමයි නිරන්තර උත්සාහයේදීම ජයග්‍රහණයට හේතු වේ යන්නයි. අපේ ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. සමහර විට ඔබට ඕනේ පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන්. සමහර විට ක්‍රීඩා පිටියේ දක්ෂම ක්‍රීඩකයා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනාගතේ රට බබලවන පුරවැසියෙක් වෙන්න පුළුවන්. මේ හැම හීනයක්ම හැබෑ කරගන්න තියෙන එකම රහස මොකක්ද කියලා මම අහුවොත් ඒකට දෙන්න තියෙන හොඳම උත්තරය තමයි නොපසුබට උත්සාහය. ඔබ කවදා හෝ දැක තිබෙනවාද ගලක් මතට නොනවත්තා වැටෙන වතුර බින්දුවක්? එක වතුර බින්දුවකට පුළුවන් ද ලොකු කළු ගලක් පලන්න? එක පාරක් වැටුණට බෑ. දස පාරක් වැටුණට බෑ. හැබැයි ඒ වතුර බින්දුව නොනවත්තාම අවුරුදු ගණනාවක් එකම තැනකට වැටෙනකොට මොකද වෙන්නේ? අර යෝධ කළු ගල පවා පලාගෙන වතුර බින්දුව තමන්ගේ පාර හදා ගන්නවා. අන්න ඒකටයි අපි කියන්නේ නිරන්තර උත්සාහය කියලා. ශක්තියට වඩා එතන තියෙන අකණ්ඩ බව. ලෝක ඉතිහාසය දිහා බැලුවම අපිට හමුවන ශ්‍රේෂ්ඨතම චරිත සියල්ලම වගේ මේ උත්සාහය කියන දේ තමන්ගේ ජීවිතයේ අංක 1 කරගත්තු අය. අපි කවුරුවත් දන්න තෝමස් අල්ලා එඩිසන් මහතා ගැන හිතන්න. විදුලි බුබුළු හොයාගන්න කලින් එතුමා කොපමණ වාරයක් අසාර්ථක වුණාද? එක පාරක් දෙපාරක් නෙවෙයි 10 වාරයක් එතුමගේ පරීක්ෂණ අසාර්ථක වුණා. කවුරු හරි එතුමගෙන් ඇහුවම ඔබ 10 වාරයක් අසාර්ථක වුණා නේද කියලා. එඩිසන් මහත්තයා දුන්න උත්තරේ මොකද්ද? නැහැ. මම අසාර්ථකුනේ නැහැ. මම විදුලි බුබුළු දැල්වෙන්නේ නැති ක්‍රම 10ක් හොයාගත්තා කියලයි එතුමා කිව්වේ. බලන්න එතුමා අර 10 වාරයේදී තමන්ගේ උත්සාහය අතහැරියා නම් අදටත් මුළු ලෝකෙම අඳුරේ තියෙන්නට ඉඩ තිබුණා. ජයග්‍රහණය කියන්නේ අසමත් නොවී සිටීම නෙවෙයි. අසමත් වන සෑම වාරයක් නැවත නැගී සිටීමට ඇති ධෛර්යයයි. දැන් අපි හැරෙමු අපේ පැත්තට. පාසල් යන අපිට මේක වැදගත් වන්නේ කොහොමද? මගේ ආදරණීය නංගියේ මල්ලියේ සමහර විට ගිය වාර විභාගයේ ලකුණු අඩු වෙන්නේ නැති. ගණිතය අමාරු ඇති. ඉංග්‍රීසි කතා කරන්න බය ඇති. ක්‍රීඩා තරගෙන් පරදින්න නැති. හැබැයි ඒ එකක්වත් ඔබේ අවසානය නෙමෙයි. මට බෑ කියලා පොත් ටික පැත්තකින් තිබ්බොත් එතන තමයි නියම පරාජය තියෙන්නේ. පන්තියේ දක්ෂතම ළමයා කියන්නේ අනිත් අයට වඩා මොලේ තියෙන කෙනා නෙමෙයි. පාඩම තේරෙන්නේ නැති වුණාම ගෙදර ගිහින් තව පාරක් ඒක කියවලා තේරුම් ගන්න උත්සාහ කරන කෙනාටයි. අපේ ජාතික වීරයෙක් වන දුටුගැමුණු රජතුමා ගැන හිතන්න. එතුමාටත් යුද්ධයෙන් පස්සට එන්න සිද්ධ වුණා. හැබැයි එතුමා මේ පරාජය බාරගෙන පැත්තකට වෙලා හිටියේ නැහැ. එතුමා තමන්ගේ අඩුපාඩු හදාගත්තා. උපාය මාර්ග වෙනස් කළා. නැවත උත්සාහ කළා. අන්තිමේදී මුළු රටම එක්සේසත් කළා. අන්න ඒ වගේ අපේ අධ්‍යාපන කටයුතු වලදී අපි කූඹිය වගේ වෙන්න ඕන. කූඹියෙක් යන පාරක් හරස් කළොත් ඌ ආපහු හැරෙන්නේ නැහැ. ඌ වෙනත් පාරකින් යනවා. බාධකයක් ආවම ඒක උඩින් හරි යටින් හරි වැටෙන්න හරි කූඹිය යනවා. අපිත් අපේ අරමුණට යද්දි බාධක එනවා. පාඩම් වැඩ වැඩි වෙයි. වෙලාව මදි වෙයි. සමහර විෂයන් තේරෙන්නේ නැති වෙයි. හැබැයි අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා නම් අපිට බැරි දෙයක් මේ ලෝකේ නැහැ. ඔබ දන්නවාද උණගසක් ගැන කතාව? චීන උණගසක් සිටෙව්වම මුල් අවුරුදු 4දී පොළවෙන් උඩට දකින්න ලැබෙන පුංචි පැලයක් විතරයි. හැබැයි අපි වතුර දාන එක සාත්තු කරන එක නවත්තන්න හොඳ නැහැ. පස්වෙනි අවුරුද්දේදී සති 6ක් ඇතුළත මේ ගස අඩි 80ක් උසට වේගෙන් වැඩෙනවා. ඇයි එහෙම වුනේ? අර මුල් අවුරුදු 4දී ගස කලේ පොළොයට තමන්ගේ මුල් පද්ධතිය ශක්තිමත් කරගත්තු එකයි. උත්සාහයත් ඒ වගේ. අපි අද පාඩම් කරන දේ ප්‍රතිඵල හෙටම නොලැබෙන්න පුළුවන්. නමුත් නොකඩවාම කරන උත්සාහය කවදා හරි මහා ලොකු ජයග්‍රහණයක් වෙලා අපිට ලැබෙනවාමයි. අද ඉඳන් අපි පොඩි අදිෂ්ඨානයක් කරගමු. මම පරදින්නේ නැහැ කියලා නෙමෙයි. මම උත්සාහය අතහරින්නේ නැහැ කියලා. අයින්ස්ටයින් වරක් කිව්වා බුද්ධිමත්කම කියන්නේ හුඟක් දේවල් දැනගෙන සිටීම නෙමෙයි, ගැටලුවක් ආවම ඒකත් එක්ක වැඩි වෙලාවක් රැඳී සිටීමට ඇති හැකියාවයි කියලා. ඔබට අමාරු විෂයක් තිබෙනවාද? අදම පටන් ගන්න. දවසට විනාඩි 10ක් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ක්‍රීඩාවෙන් ජය ගන්න ඕනේද? පුහුණු වීම අතපසු කරන්න එපා. ජීවිතේ දිනන්න ඕනද?
වැටෙන වාරයක් පාසා නැවත නැගිටින්න. ජයග්‍රහණය කියන්නේ වාසනාව නෙමෙයි. ජයග්‍රහණය කියන්නේ අහම්බයක් නෙවෙයි. ජයග්‍රහණය කියන්නේ දහඩිය කැපවීම අත් නොහරන උත්සාහයේ ප්‍රතිඵලයක්. මතක තබා ගන්න. හිරු බැස ගියත් නැවත පායනවා. රළ වෙරළේ හැපි බිඳී ගියත් නැවත නැගිටිනවා. ඒ සබාදහම අපිට දෙන පාඩමයි. ඒ නිසා අපි වැටෙමු. හැබැයි ඊට වඩා වේගෙන් නැගිටිමු. අපි අසමත් වෙමු. හැබැයි ඊට වඩා හොඳින් පාඩම් ඉගෙන ගනිමු. නිරන්තර උත්සාහය ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණී කිරුළ වෙත ගෙන යනු ඇත. ඔබ සැමට උත්සාහවන්ත ජයග්‍රාහී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.